මට සමා වෙන්න සුදු. ඔයා මේ ලියුම කියවද්දී මම මේ ලෝකේ නැහැ. කොහෙවත් ඉන්න පව්කාරයෙක් ඔයාව නැති කරන්න කියලා මාව බ්ලැක්මේල් කරා. මං එහෙම නොකරොත් අම්මවයි තාත්තවයි දකින්න වෙන්නේ නැහැ කිව්වා. ඒත් මට බෑ අහිංසක කොල්ලෙක්ව නැති කරන්න. ඒක නිසා මං මේ ලෝකෙන් යනවා. ඌ මට දුන්න දේ මේ වෙද්දි මං බීලා මේ ලෝකෙන් ගිහින් ඉවරයි. මගේ අම්මවයි තාත්තවයි පුළුවන් නම් බලා ගන්න. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි. සතුටින් ඉන්න සුදු. බුදු සරණයි. සුදු එයා පන පිටින් අයියනේ ඔයා එන මරනෝ කෙමිලි මොහුලි දිද්දේ අයියනේ මාව බය වැද්දුවේ ඔව් මං ජීවිතේ නැති කරගන්න තමයි ගියේ ඒත් මට හිතුණා මං නැතුණත් ඔයා කොහොම හැසිරෙයිද කියලා ඒ නිසා මම මගේ ජීවිතේ නැති කරගත්තේ නෑ හැම ආදර කතාවකටම බාධා ඇති අතර ගොඩක් ආදර කතා එම බාධක වලට බිය වී තමන්ගේ ආදරය අත්හරි. හැබැයි සීමිත ප්‍රමාණයක් තමන්ගේ ලිපි පරදුවට තබා හෝ තමන්ගේ ආදරය රැකගත්තා.